අපි අවසානයේ හොඳ පිටපතක් සහ හොඳ නළුවරණයක් ඒ වගේම හොඳ තාක්ෂණික ශිල්පීන් පිරිසක් සහ අපේ හොඳ අපේ ක්‍රූ එක මේ සියලු දෙනා එක්ක අපි දැන් ලෑස්ති මේ යුද්ධයට මුහුණ දෙන්න. මේක එක්තරා විදිහක යුද්ධයක්. ඒකේ කතා දෙකක් නෑ. ඉතින් මේ යුද්ධේ මගේ සෙබළු ගැන මට 100%ක් විශ්වාසයි. පළවෙනි විශ්වාසය මට මං ගැන විශ්වාසයි. මේ වැඩේ කරන්න පුළුවන්. මම හැමතිස්සෙම කිව්වේ ටෙලිනාට්‍ය යන වෙලාවෙත් කිව්වේ බය වෙන්න එපා මේක ගහන්න පුළුවන්. මම ඒ වෙලාවෙත් කිව්වා කැට තියලා මම කියන්නම් අන්තිම එපිසෝඩ් එක 1 මිලියන් යනවා කියලා කිව්වේ පළවෙනි එපිසෝඩ් එක විකාශනය වෙන්නත් කලින්. ඒ මොහොතේ අපිට ටෙලිනාට්‍ය ප්‍රේක්ෂාගාරය ගැන තිබ්බ අදහසත් එක්ක කිව්වේ. නමුත් මම මේ වෙලාවේ කියන්නේ අපි ලක්ෂ 6000 පන්නලා 7000ක් ගන්නවා කියෝ කියන්නේ මම සිනමා ඔඩියන්ස් එක ගැන ටෙලිනාට්‍ය ඔඩියන්ස් එක තරම් දන්නේ නැහැ. හැබැයි මගේ විශ්වාසය අපිට මේ මැච් එක ගහන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ මෙතන ඉන්න නළු නිලියෝ ගත්තම මම මේක අපේ නළු නිලියන්ට එක්ක වික්තරාවතාවක පුෂ්පරාග කියලා අපිට තාම කරගන්න බැරි වෙච්ච වැඩක් තියෙනවා. ඒ වැඩේ මීටින් එකෙදිත් මම කිව්වා මෙතන ඉන්න සියලු නළු නිලියෝ මම කැමති අය. ඔවුන් සමග වැඩ කරන්න ආස අය. අර ලාලසාවෙන් වැඩකට එකතු කරගන්න අය. මම කැමති ලාලසාවෙන් වැඩකට එකතු කරගන්න ආස තවත් පිරිසක් එළියේ ඉන්නවා. ඒ වගේම මම අකමැති තවත් නළු නිලියෝ සෑහෙන්න පිරිසක් එළියේ ඉන්නවා. හැබැයි මම අකමැති කිසිවෙක් මෙතන නැහැ. මේ සියලු දෙනා මම කැමතියි. ඒ නිසා මට විශ්වාසයි මේ හැමෝත් එක්කම අපිට මේ දැල උස්සම් පියාඹන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක කොටු මේ ව්‍යාපෘතිය පුරාවටම කොටු වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, ඉතින් ගියාම වෙබිසෝඩ් විදියට නම් කරලා තියෙන වෙබ් නාට්‍ය මාලාව, දැන් චිත්‍රපටිය, මේ සියල්ල පුරාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ මගේ කණ්ඩායම ගැන මට අචල විශ්වාසයක් තියෙනවා. ඒ අචල විශ්වාසයම තමයි අපි හෙට දවසේ මේ මැච් එක ගහන්නේ. ඒ නිසා බය වෙන්න එපා, කුකුසක් තියාගන්න එපා. ඔබ ගත්ත අභියෝගයට අපේ ශීර්ෂ ප්‍රණාමය. ඒ අභියෝගය අභියෝගයක් විදියටම අපි ගන්නවා. ලස්සන වැඩක්, ආතල් වැඩක් කරනවාමයි. ජය.